යාළුවනේ අපි ගියා කුරුසපල්ලි. මොකද දන්නවද? අපේ අක්කගේ තිබ්බා බාරයක් ඔප්පු කරන්න. ඒ දේ ඉෂ්ට වුණා. ඒ හින්දා අපි ගියා ඒක ඔප්පු කරන්න යාළුවනේ. විශේෂ දෙයක් කියන්නම් කුරුසපල්ලියේ ගොඩාක් හාස්කම් තියෙනවා යාළුවනේ. මම බෞද්ධ ඒ වුණාට හින්නට හාස්කම් තියෙනවා. ඔය ඉන්නේ සෙනඟ ගොඩාක් අය. ඉතින් යාළුවනේ අපේ අක්කියා ඉන්න අයට යෝගට් බෙදුවා යාළුවනේ. චූටි දෙයක් කියන්නම්. වෙනද අපි දාන දෙනකොට යාළුවනේ කුරුසපල්ලියට ගිහිල්ලා හරියට මිනිස්සු පොර කනවා. ඒ වුණාට දැන් එහෙම නෑ. කුරුසපල්ලියේ ඉන්න පාදලා හොඳ වැඩක් කරලා තියෙනවා. වෙනම කුටියක් හදලා තියෙනවා. ඒකේ ඉඳගෙන තමයි දෙන්න තියෙන්නේ. ලස්සනට ගන්න එන අය පොලිමට එනවා යාළුවනේ. ඒක නම් ගොඩාක් පිං පාදලටයි ඒකට උදව් කරපුවාටයි ගොඩාක් පිං යාළුවනේ. ඔය ඉන්නේ මම නම් හරි ආසාවෙන් සතුටින් දුන්නේ යාළුවනේ. මං හරි ආසයි වගේ දේවල් වලට. ඉතින් මගේ මහත්තයාත් දුන්නා යාළුවනේ. මගේ ජෙස්මි පැටියත් එහෙමයි එයත් දුන්නා. මගේ චූටි පැටව දෙන්නත් නම් බෑ උස මදිනේ දෙන්න. ඉතින් ඒ දෙන්න බෙදුවේ නෑ යාළුවනේ. අපේ ඔය හිටපු සෙට් එකේ කට්ටිය ඉතින් හිටපු දෙනා බෙදුවා යාළුවනේ. ඉතින් වැල්ලටත් ගිහලා වැල්ලේ තියෙන සුරෝමටත් වැන්ද යාළුවනේ. ඊට පස්සේ අපි වැල්ලට ගියා. මොකද අපේ අයිට මුහුදු නෑනේ. චුට්ටක් රැල්ල පාගන්න යාළුවනේ. ඔය අපි ගැහුවා ෆොටෝ ටික යාළුවනේ. තව දෙයක් කියන්න. ඔය ගියේ ටීම් එකේ එක්කෙනෙක් ඉන්නවා. එයාගේ ෆොටෝ එක දාලා නෑ යාළුවනේ. ඒ තමයි මගේ දෝනියා. ඔය ඉන්නේ. නැත්තම් තරහ වෙනවා යාළුවනේ. එයාගේ ෆොටෝ එක දැම්මේ නෑ කියලා. ඉතින් ඔය ඉන්නේ අපි ගියේ ගැන්සේ. එහෙනම් ඔයාලටත් බයි.